ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඒ කියන්නේ රූම් චේන්ජින් කියලා තමයි මම thumbnail එකේ දාලා තියෙන්නේ. මේ බෝඩිමේ අපි ආසම රූම් එකේ මෙච්චර දවසක් අක්කලා දෙන්නෙක් හිටියා. ඉතින් එක්කෙනෙක් ජොබ් එකක් හම්බෙලා ගියා. අනිත් එක්කෙනාගේ ඩිග්‍රී එක ඉවරයි. කොහොම හරි දැන් මේ රූම් එකට යන්න පුළුවන්. ඉතින් ෆයිනලි මේ රූම් එකේ තියෙන බඩු ටික ඒ රූම් එකට අරගෙන යන්න තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් අපි කලින් හිටියේ කියන්නේ දැන් මෙන්න මේ රූම් එක තමයි අපි කලින් ඉඳගෙන හිටියේ රූම් එක කොහමද අද දැන් යන්නේ ඉන්න රූම් එක මොන වගේද කියලා. එහෙනම් ආදරෙන් පිළිගන්නවා මගේ වීඩියෝ ආසාවෙන් බලන මගේ යාළුවෝ හැමෝටම අත බ්ලොග් එකටත් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න. අපි රූම් එක චේන්ජ් කරලා අද මේ ඔක්කොම ටික මට තනියෙන් තමයි කරන්න වෙන්නේ. ෆයිනලි මගේ යාළුවෝ තාම ගම් වතුර නිවාඩු ඉවර කරගෙන ආවේ නැහැ. ඉතින් මම තමයි ඇවිත්නේ. ඉතින් මට කිව්වා රූම් එක අස් කරන්න කියලා. ඉතින් මම හිතුවා හරියට අස් කරන්නත් කම්මැලි නිසා යාළුවෝත් නැති නිසා ඔයාලව එකතු කරගත්තොත් හොඳයි කියලා. අනිත් එක ලස්සන මෙමරි එකක් නේ. එහෙනම් අපි යමු. අපේ රූම් එක අස් කරගන්න වැඩේට. මෙන්න මේ රූම් එක තමයි අපි කලින් හිටපු රූම් එක. ඔයාලට පේනවද? ඔය කියන තත්ත්වය නවරි ගණන් ගන්න එපා මේ පැත්තේ. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට තමයි ඒකට තිබ්බේ. ෆයිනලි ඔන්න මේක තමයි අපේ රූම් එක. ඉතින් දැන් මට ඕන කරලා තියෙන්නේ මම ඔයාලට මෙන්න මේ වෙන රූම් එකට යන්න. මම හිතුවා ඉස්සර වෙලාවම මගේ පොත් මේසෙන් පටන් ගත්තොත් හොඳයි කියලා. මොකද ඒ රූම් එකේ දැනට මේසයක් තියෙනවා. ඉතින් යාළුවට මට එකක් මදි නිසා මේ මේසේ තමයි මම මේ රූම් එකට දාන්න හදන්නේ. එහෙනම් අපි බලමු. ඊළඟ ටික මම වොයිස් ඕවර් කරන්නම්. මොකද නැත්නම් මට වැඩ කරන්න වෙන්නේ නැහැනේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you so much මගේ වීඩියෝ බලනවට. එහෙනම් අපි යමු රූම් එකට. මේ තමයි අපේ අලුත් රූම් එක. දැනට බඩු ඔක්කොම මේ විදිහට පිළිලා තමයි මේක තියෙන. දැන් මේක අස් කරන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි අස් කරමු. මම මේ රූම් එකට ආසම හේතුව මේ ජනලෙයි මේ ඇඳයි. ඒ කියන්නේ මේ රූම් එකේ මාර්ම එලියක් තියෙනවා. ඉතින් මම ඒකට මාර්ම ආසයි.
පොත් මේසෙ දාලා මොකෝ මම පාඩම් කරනකොට මෙන්න මෙහෙම එළිය බලලා පාඩම් කරන්න පුළුවන් නිසා මම මාර මම සයි එකට. එතකොට මම පුතේ තියාගන්න පුළුවන් නේද? මේ මේසෙ පොඩ්ඩක් ඇඳ ගාවට ලං කරන්න ඕනේ. තාම එහෙමමයි තේනවනේ. ඉස්සරහම පොත් මේසෙ දාලා බැස්සේ. පැත්ත ජනේලට මේ ටේබල් එක දාවුවා. මේ පැත්ත ජනේලටත් ඒ ටේබල් එකම දාන්න මම මෙතන තිබ්බ බඩු ටික අස් කරා. ඔයාලට පේනවා ඇති. ඔක්කොම ඇඳ උඩින් තියාගන්නවා. එතකොට පහසුයි ඔය වැඩේ කරන්න. නැත්තම් මේ සුඩාරකයි මේකයි තියෙද්දි මේසෙ අස් කරන්න බැරි නිසා ඔක්කොම තිබ්බ දේවල් ටික ඇඳ උඩින් තියාගත්තා. එතකොට ඉස්සර වෙලාම පොත් මේස දෙක අස් කරලා ඉවර කරන්න පුළුවන් නිසා. ඉතින් මේක ටිකක් ස්පීඩ් කරලා දාවා. මොකද එතකොට නැත්තම් vlog එක ගොඩාක් දිග වෙනවනේ. ඒ නිසා ඉතින් කොහොම හරි ওই විදිහට ඉක්මනටම අස් කරලා ඉවර කරගත්තා. නෙලි මේ මේසෙ කොහොම හරි කරලා අස් කරගත්තා. ඔයාලට පේනවනේ මගේ ටේබල් එක තියෙන තැන. දැන් මම හදන්නේ ඒකට අන්නර පැත්තේ කොනට මේ ටේබල් එකක් දාගන්න. එතකොට ගොඩක් දුරට කාමරේ අස් කරන්න කියලා චේන්ජ් කරන්න තියෙන තැන් චේන්ජ් කරලා ඉවරයි. ඊට පස්සේ තියෙන බඩු ටික අස් කරගන්න. එහෙනම් ඊටු ටිකත් බලමු. ඔයාලට මේ වීඩියෝ එක පුරාවටම එක එක සද්දපත් ඇහෙනවා ඇති. එහා ගෙදර මොනවද වැඩ වගේක් කරනවා. මේ වොයිස් ඕවර් එක කරන වෙලාවෙත් වැඩ. එයාලගේ මොනවා හරි හදනවා ගෙදර. ඒ නිසා මාරුම සද්දේ ඒත් අර සැරේට ඉතින් මේ එකපාරට සද්දේ වැඩි එනවා. මම පුළුවන් තරම් දැන් මියුට් කරලා තියෙන්නේ ඔයාලට. කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි මම ඔය වැඩ ටික කරගෙන ගියේ. අනිත් එක මම හෙම්බිරිසාව හැදිලා ඉන්නේ. ඒ නිසා මගේ වොයිස් එකත් වෙනස්. කොහොම හරි දැන් ඔය විදිහට රූම් එකේ ඔය වැඩ ටික මම මේ ගානින් දැන් කරගෙන තියෙනවා. බලමු තව කොච්චර වෙලාවක් යයිද මේ වැඩේ ඉවර කරගන්න කියලා. යා මේ රෙදි දෙක තමයි දැනට තියෙන්නේ. පස්සේ අලුත් දෙකක් කියනවා. මේ දෙක අපි ලොකුවට රූම් එක මේකෝවර් කරන්න කියලා විදියක් නැහැ. ඉතින් බෝඩින් ජීවිතය ගත කරන ඔයාලා දන්නවනේ බෝඩින් වල එක රෙගුලාසි තියෙනවා, නීති තියෙනවා. සහ අපි බෝඩිමක ජීවිත කාලෙම ඉන්න නෙමෙයිනේ. ඒ නිසා ඉතින් බොරු දේවල් ගොඩ ගහගෙන වැඩක් නැති නිසා තියෙන පුංචි දේවල් ටිකෙන් කොහොම හරි මැනේජ් කරගන්නවා. පිරිසුදුවට පිළිවෙලට ඉන්න ඕනම් බඩු ගොඩාක් පුරව ගන්න ඕනේ නැහැ. තියෙන දේවල් වලින් ලස්සනට පිරිසුදුවට අස් කරගෙන ඉන්න එක තමයි වැදගත්ම වෙන්නේ. අනිත් එක ඉතින් සාමාන්‍යයෙන් බෝඩින් වල එහෙම බිත්ති ඕනට වඩා මේ අලවන්න දෙන්නේ නැහැ. ඇත්තටම මොකද මේක අලුතෙන්ම හදපු ගෙයක් නිසා මේකේ බිත්ති වල මුකුත්ම අලවන්න දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහ තමයි බෝඩින් ජීවිතයක් ගත කරන අපේ ජීවිතේ. එන්න මම ඔයාලට පෙන්නන්න. එතනට අර වගේම view එකක් තියෙනවා.
ඒ මම ඔයාලට පෙන්නුවේ මගේ ජර්නලින් බුක් එක. ඒක මම අඩුම වියදමින් හරිම බජට් විදියට හදාගත්ත ජර්නල් බුක් එකක්. ඒක මාරම ලස්සනයි. මම නම් මාරම කැමතියි ඒකට. මම ඔයාලට ආයෙමත් දවසකදී මම ජර්නල් කරන්නේ කොහොමද, මගේ ජර්නල් එක, ඒ වගේ ලස්සන බ්ලොග් එකක් ගේන්නම්. ටික කාලයක් දෙන්න මට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ජර්නලින් කරන්න මම ඉස්සර දැනන් හිටියේ නෑ. මම YouTube එකෙන්ම එහෙම බලලා තමයි මේ ජර්නලින් කරන්න ගත්තේ. ඒ කියන්නේ මම ඉස්සර ඉඳලාම මේ ලියන්න කැමති ළමෙක්. මම ලියන්න මාරු ආසයි. ඉතින් මම ජර්නලින් පටන් ගත්තේ ඒ නිසා. දැන් හැබැයි ඒක නිකන් පුරුද්දක් වගේ වෙලා. ඉතින් දැන් ඒක ඒ විදිහට කරගෙන යනවා. ඔයාලත් ජර්නලින් ගැන බලන්න. YouTube එකේ ඕන තරම් තියෙනවා වීඩියෝස් ජර්නලින් පිළිබඳව එක එක්කෙනාගේ මත. එතකොට ඒක අර නිකන් ඔයාට නිකන් හැබිට් එකක් විදිහට මාරම හොඳයි. නම් ඔයාලට මගේ ස්ටඩි ටේබල් එක දැන් අස් කරගෙන ඉවරයි. පෙන්නන්නම් කොහොමද දැන් තියෙන්නේ කියලා. ආමේ අනිවාර්යෙන්ම ඔයාලත් ඒ කියන්නේ මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ A levels කරන්න ඉන්න නාංගිලා මාලිලාට. මමත් ගොඩාක්ම A levels කරන කාලෙදී මේ දේ අත්විඳලා තියෙනවා, try කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා A level කරන කෙනෙක් නම් ඔයා ආස විදිහට, ඔයා කැමති විදිහට මේ ස්ටඩි ටේබල් එක හදාගන්න එකෙන් අපිට හොඳට ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරන්න හොඳ එනර්ජි එකක් හම්බ වෙනවා. දහයයි 20යි වෙලාව. කමු මං ඊයේ ගෙනාව බයිට් වගේක් තියෙනවා. ඒකවත් කාලා වතුර ටිකක් බොමු. අනිත් එක මගේ කටහඬත් පොඩ්ඩක් වෙනස් වෙලා මේ හෙම්බිරිසාව හැටෙන්න වගේ. ඒ නිසා C විටමින් එකකුත් බීලා ඉමු. තියන්නේ කමු බඩගිනි. වතුර බොන එක නම් හොඳ පුරුද්දක් නේ. මේ තමයි මගේ බෝතල් එක. සාමාන්‍යයෙන් මේකෙන් දෙකක් විතර මම දවසට බොනවා. මේ බිත්තිවල මුකුත් අලවන්න කරන්න එහෙම බෑ. ඉතින් ඒ නිසා අර ලස්සන කරනවා එහෙම කරනවා කියලා බිත්තිවල මුකුත් අලවන්න විදියක් නැහැ. මොකද මේක අපේ ගෙදර නෙමෙයිනේ. හැබැයි ගෙදරින් ඔයාලට නම් පුළුවන් ඔයාලගේ වෝල් එක මාර්ම ලස්සන විදිහට හදාගන්න ප්‍රොඩක්ටිව් විදිහට. කොට මේ ඔයාලා ආසස දේවල් අලවලා ලස්සන දෙයක් හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට එහෙම කරන්න බෑ. මොකද ගෙදර නෙමෙයි නිසා.
කියුටක්ස් එතකොට කොණ්ඩ කටු එතකොට මේකෙත් ඔය එක ඒවා එන ගොඩක් තියෙනවා ඊට පස්සේ මෙතනක් තියෙනවා තව ඇඳෙත් තියෙනවා ඒව තමයි අස් කරන්න ඕනේ එහෙනම් අස් කරමු මේ තියෙන මගේ වොච් එක තව තියෙනවා මේ එක එක දේවල් වලට දාන්න තියෙන බෙහෙත් වගේ තියෙනවා බෙහෙත් වගේක් තියෙනවා එළියට මේක තියෙනවා කොණ්ඩ කටු ඔතනදි මං කියන ඒවා වැඩි පැහැදිලිව ඇහෙන්නේ නැහැ මං කිව්වනේ අර කලින් කිව්වා වගේ ගෙදර එහා ගෙදර වැඩ කරනවා කියලා. ඉතින් කොහොම හරි ෆයිනලි රූම් එක පුළුවන් උපරිමයට මම අස් කරගත්තා මගේ හිතේ තිබ්බ විදිහටම. ඉතින් මං ඔයාලට පෙන්නන්නම් ගෲප් එක දැන් අවසානයේදී මොන විදිහටද තියෙන්නේ කියලා. කලින් තිබ්බ විදිහට දැන් තියෙන විදිහට හොඳ කියලා ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. මෙහෙමයි ඉතින් අස් කරනවා එහෙම කියලා මම ඔය ඔතෙන්දි කියන්නේත් අර ලොකු මේක් ඕවර්ස් කරන්න එතකොට ඔය බිත්තිවල එක එක දේවල් අලවන්න ඔය ලස්සන දේවල් කරන්න විදියක් නැහැ බෝඩින් වල. මොකද මේ බිත්තිවල ප්ලේන්ස් ගැලවෙන්න බලනවා. එතකොට ඒ දේවල් නිසා මේ අපි පුළුවන් තරම්ම කියන්නේ අවම විදිහට තමයි මේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. මොකද තව ඉස්සරහදී එන්නේ ඉන්න නංගිලා මල්ලිලාට මේ බෝඩින් හොස්ටල් පරිස්සම් කරලා දෙන එකත් අපේ යුතුකමක්. අපේ රූම් එකට එන්න තියෙන තැන. ඊට පස්සේ එනකොටම හම්බ වෙන්නේ අපේ ෆෑන් එකයි රෙදි ඩ්‍රැග් එකයි. ඉතින් මම ඒකත් ඔන්න විදිහට රස් කරගත්තා. ඊළඟට තියෙනවා අපේ ශාලුගේ බෑග්ස් ඒවා. මම ඊළඟට මෙතනට මගේ පොත් මේසෙ දාගත්තා. මෙතනට යාළුවගේ පොත් මේසෙ දාගත්තා. කොහොම හරි මෙන්න මේ ඔයාලට දැන් මේ මෙතන පේන ලොකුම ලොකු ජනේල එකට තමයි මම මාර්ම ආසුනේ
මෙතන අපේ ප්ලග් පොයින්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම ස්විච් ඒ ටික තියෙන එතන. මෙතන තමයි අපේ පුංචි මිරර් එක තියෙන්නේ. හලෝ. ඉතින් මෙතන මෙන්න මේ තියෙන ජනේලෙටත් මම මාරම ආස වුණා මෙන්න මේ ජනේලෙට. මොකද ඒක ඇඳ ගාව මේ කාමරේ මාරම එළියයි මෙන්න මේ ජනේල දෙක නිසා මම ඒකට මාරම ආසයි මුළු සිටි එකම අපිට මේ ජන වින්ඩෝ එකෙන් පේනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්න. ඔය පාර vlogs ගේනකොට ඔයාලට ලස්සන vlogs ගේන්න පුළුවන්. අන්නහම තමයි ඉතින් මෙතන view එක තියෙන්නේ. ඉතින් මම ඔන්නෝට මාරුම ආස වුණේ. අනිත් හේතුව තමයි බෙඩ් එක. ඉතින් එන්නක මම ඔයාලට බෙඩ් එක පෙන්නන්න. මේකට තාම අපි බෙඩ් ෂීට් එකක් ගත්තේ නැහැ. ඒ කියන්නේ අදනේ හම්බ වුණේ. ඒ නිසා තියෙන බෙඩ් ෂීට් එක උඩින් අපි අර චූටි ඇඳගෙන ආව බෙඩ් ෂීට් එක දැනට දාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆයිනලි අපේ රූම් එක තියෙන්නේ. ඉතින් මේ vlog එක මේ වෙනකම් බලපු මගේ ආදරණීය යාළුවෝ හැමෝටම thank you so much. මම ගොඩාක් ආදරෙයි මගේ වීඩියෝස් බලන හැමෝ යාළුවෙක්ටම මට කමෙන්ට්ස් දාන මේ මුලින් ඉඳලාම මට කමෙන්ට්ස් දාන මගේ වීඩියෝ බලන කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් මම මාරම සතුටුයි යාළුවගේ කමෙන්ට්ස් දැක්කහම. ගොඩක් අය කියලා තිබ්බා වොයිස් කරන විදිය ලස්සනයි එහෙම කියලා. Thank you so much. මට ඔයාලා දාන කමෙන්ට් නිසා තමයි ආයෙ vlog එකක් ගේන්න හිතෙන්නේ. ඉතින් ඔයාලා දාන කමෙන්ට්ස් මට ගොඩාක් වටිනවා. මට සතුටුයි එතකොට. එතකොට ආයෙ vlog එකක් ගේන්න හිතෙනවා. මොකද ආස හිතෙනවා. ඉතින් පුළුවන් විදිහට මම හැමෝ එක්කම කතා කරනවා, කමෙන්ට් වලට reply කරනවා. ඉතින් thank you so much. දැන් මම YouTube පටන් අරගෙන හරිම චූටි කාලයක් මම ටික කාලයක් මුලදී පටන් අරන් නවත්තලා දාලා ඒ දාපු vlogs ඔක්කොම delete කරලා මේ ආයෙ තමයි අලුතෙන් පටන් ගත්තේ. හැබැයි අලුතෙන් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩාක් යාළුවෝ මට මාරම සප් එකක් දෙනවා. මේක ඉස්සරහටම කරගෙන යන්න. මොකද ඔයාලා දාන comments ඔයා මගේ vlog එකකට comment එකක් දාවනම් ඒක මට ලොකු motivation එකක් ඊළඟට vlog එකක් ගේන්න. ඉතින් thank you so much. දිගටම vlog එක එකතු වෙලා ඉන්න. ඔයාලට මගේ මොන හරි දැනගන්න තියෙනවා නම් ඒත් කමෙන්ට් කරන්න. මම ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාලා ආස ඕනම දෙයකට ඕන විදිහේ vlog එකක් අරගෙන එන්න. ඉතින් thank you so much. අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye.